මම මගේ බාසි රාස් channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද මම කියන්න යන්නේ ඔයාගේ soulmate ගැන. ඔයාට මෙම ක්‍රමය මගින් ඔයාගේ සහකරු ඇත්තටම soulmate කියලා දැනගන්න පුළුවන්. ඔයා කවුරුන් හෝ සාදර සම්බන්ධතාවයක් සඳහා කෙනෙක් හොයනවා නම්, ඔයාට crush එකක් තියෙනවා නම්, කවුරුන් හෝ ඔයත් සමග ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්න හදනවා නම් හෝ ඔයාටත් දැන්ටත් ආදර සම්බන්ධතාවයක් තියෙනවා නම් එයා ඔයාගේ soulmate කියලා දැනගන්න පුළුවන්. අපි දැන් බලමු ඔයාගේ soulmate හොයාගන්නේ කොහොමද කියලා. ඔයාට මේ සඳහා ඔයාගේ උපන් වර්ෂය සහ ඔයාගේ සහකරුගේ උපන් වර්ෂය දැනගෙන ඉන්නම ඕන. මුලින්ම ඔයාගේ උපන් වර්ෂයට අනුව මම මේ දාලා තියෙන chart එකෙන් ඔයාට හිමි සංකේතය හොයාගන්න ඕන. අපි හිතමු ඔයාගේ උපන් වර්ෂය 2008 කියලා. එහෙනම් මේ chart එකෙන් ඔයාගේ උපන් වර්ෂයේ තියෙන සංකේතය මොකක්ද කියලා හොයාගන්න. ඔයාට මේ පේන ආකාරයට. ඔයාගේ උපන් වර්ෂය 2008 නිසා ඔයාට හිමි වෙන්නේ rat. ඒ කියන්නේ මීයා සංකේතය. ඉතින් ඔයාට මේ ආකාරයට ඔයාගේ සහකරුගේ උපන් වර්ෂයට අනුව හිමි සංකේතය හොයාගන්න. අපි හිතමු එයාගේ උපන් වර්ෂය 2013 නම් ඊට අදාළ සංකේතය වන්නේ snake. ඒ කියන්නේ නයා. ඔයාට පේනව නේද? හොඳයි. මේ ආකාරයට සංකේත 12ක් තියෙනවා. ඔයා මේ chart වලින් දෙදෙනාගේ උපන් වර්ෂ හොයාගන්න. සමහර විට දෙදෙනාගේ උපන් වර්ෂ එකම වර්ෂයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එකම සංකේතය තමයි දෙදෙනාටම ලැබෙන්නේ. දැන් අපි බලමු මෙම සංකේත එකට එකක් ගැලපෙන්නේ කොයි ආකාරයටද කියලා. ඒ සඳහා ඔයාට දැන් පෙනෙන මෙම chart එක බලන්න. දැන් ඔයා දන්නවා ඔයාට සහ ඔයාගේ සහකරුට හිමි සංකේත මොනවාද කියලා. මෙසේ පහළට තියෙන පේළිය සහ ඉහළින් තියෙන මේ පේළියේ තියෙන්නේ උපන් වර්ෂවලට අදාළ සංකේත. පැහැදිලි නේද? මෙම chart එකේ දැන් ඔයාට පේන මේ සංකේත දෙක ඔයාට පැටලෙන්න පුළුවන්. මේ වීඩියෝ එකේ පේන සංකේතය horse, අශ්වය. දැන් ඔයාට පේන මෙම අනිත් සංකේතය sheep, පැටළුව. ඔයාට පැහැදිලි නේද? අනිත් සංකේතය නම් ඔයාට පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි හිතමු ඔයාගේ උපන් වර්ෂයට අනුව සංකේතය rat, මීයා කියලා. එහෙනම් දැන් ඔයා මීයා සංකේතය තියෙන තැන මේ chart එකෙන් බලන්න. ඔයාට මේ පේන ආකාරයට. ඉන්පසු දැන් ඔයාගේ සහකරුගේ සංකේතය බලමු. අපි හිතමු ඔයාගේ සහකරුගේ සංකේතය snake. ඒ කියන්නේ නයා නම් මේ පේළියෙන් ඒ සංකේතය හොයාගන්න. මේ තියෙන්නේ snake, නයා සංකේතය. ඔයාට පැහැදිලි නේද? දැන් අපි මේ සංකේත දෙකට අදාළ වෙන දෙදෙනාගේ ගැළපීමට අදාළ සලකුණ හොයාගන්නවා. මේ ආකාරයට. දැන් ඔයාට මේ chart එකේ පේනවා ඇති. මෙම සලකුණින් පේන්නේ කපල් එකක් ඉන්න සලකුණක්. ඊට පසුව එම සලකුණින් කියවෙන්නේ මොකක්ද කියලා ඔයාට බලන්න පුළුවන්. මෙන්න මෙතන. ඉතින් මෙම සලකුණට අනුව දෙදෙනාට තියෙන ගැළපීම වන්නේ හොඳ මිත්‍රත්ව බැඳීමක්. අපි මේ පේන ආකාරයට තවත් උදාහරණයක් බලමු. සංකේත දෙක කොටියා සහ මකරා නම් දෙදෙනාගේ ගැළපීමේ සලකුණ වෙන්නේ heart එක. ඒ කියන්නේ හදවත සලකුණයි. එම සලකුණට අනුව කියවෙන්නේ දෙදෙනාගේ ගැළපීම soulmate. එහෙමත් නැත්නම් ආත්මීය සහකරු බැඳීමක්. අපි තවත් සංකේත දෙකක් බලමු. අපි හිතමු දෙදෙනාම එකම සංකේත වල නම්. දෙදෙනාම බල්ලා සංකේතය නම් ඒ වයින් ගැළපීම් සලකුණ වෙන්නේ smiley face emoji එකක්. ඉතින් මේ දෙදෙනාගේ ගැළපීම වෙන්නේ දෙදෙනා අතර සාමාන්‍ය සුහදත්වය. පැහැදිලි නේද? දැන් වාට තමාගේ සහකරුගේ ගැළපීම ගැන පහසුවෙන් දැනගන්න පුළුවන්. නමුත් ඔයාට ඉන්න සහකරුගේ ගැළපීම soulmate, ආත්මීය සහකරු නොවුනා කියලා දෙදෙනාගේ සම්බන්ධය වෙන් වෙලා යන්න හේතුවක් වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ සම්බන්ධතා තේරුම් අරගෙන ඒවට ගැළපෙන ආකාරයට ඔයාගේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න පුළුවන්. දෙදෙනාට ආදරයේ සම්බන්ධ ගැටලු ඇති වුණ අවස්ථාවක හොඳ විශ්වාසයෙන් ආදරය ආකර්ෂණය කරන methods tricks වගේ දේවල් විශ්වාසයෙන් කරන්න පුළුවන්.
එවිට ඒවා මගින් දෙදෙනාගේ ආදරය වැඩි කරගන්න පුළුවන්. මෙම බාසි රහස් channel එකේ වගේම මගේ hypnotic රහස් channel එකේ ආදරය ලබාගත හැකි powerful attraction methods වගේම ඔයාගේ crush එක soulmate ආකර්ෂණය කරගත හැකි methods tricks රාශියක් දාලා තියෙනවා. ඔයාට ඒවාද බලන්න පුළුවන්. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරලා තියාගන්න. නැවත හමු වෙන තුරු සතුටින් ඉන්න.